ආයිබෝවන් කියලා ගොඩාක් ආදරෙන් හැමෝම පිළිගන්නවා සුවබර මනසක් YouTube නාලිකාවට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ විෂාදය හෙවත් ડિප්‍රෙෂන් ගැන. මොකක්ද මේ විෂාදය හෙවත් ඩිප්‍රෙෂන් කියන්නේ? මේ විෂාදය කියන රෝගය මානසික රෝග අතර ඉතාම සුලභව දකින්න පුළුවන් රෝගයක්. හරියට කායික රෝග අතර සම්ප්‍රතිශාව වගේම මානසික රෝග අතර විෂාදය ඇති වෙනවා. ඉතින් ඇත්තටම මේ කායික රෝගවලට වඩා මානසික රෝගවල අවදානම් වැඩි. මොකද කායික රෝගයක් අපිට ඉක්මනින්ම හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම රෝගියා මේක පිළිගන්නවා. උදාහරණයකට වකුගඩු රෝගයක් වැළඳුණු පුද්ගලයෙකුට කායික දැනෙන වේදනා අපහසුතා යම් රෝග ලක්ෂණ නිසා අපි වෛද්‍යවරයෙකු මුණ ගැසිලා පරීක්ෂණයක් කරලා මොහු වකුගඩු රෝගියෙක් බවට වෛද්‍යවරයා නිර්දේශ කළොත් එම රෝගියා එම තත්ත්වය පිළිගන්නවා. පිළි අරගෙන ප්‍රතිකාර වලට යොමු වෙනවා. ඒත් මේ මානසික රෝග කියන දේවල් විශේෂයෙන්ම හඳුනා ගැනීමට අපහසුයි. මොකද මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ හැඟීම්. හැඟීම් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වීම තමයි මානසික රෝග කියන්නේ. ඉතින් ඒ නිසා හඳුනා ගන්නට අපහසුයි. ඒ වගේම මානසික රෝගීන් Taman රෝගියෙකු කියලා පිළිගන්නට දක්වන අකමැත්තත් මෙහිදී ගොඩාක් දුරට බලපානවා. ඉතින් අපි බලමු විෂාද රෝගියෙකු හඳුනා ගැනීමට පුළුවන් ලක්ෂණ කිහිපයක් ගැන. තමාටද සුළු වශයෙන් හෝ ડિප්‍රෙෂන් නැතිනම් මේ විෂාද තත්ත්වයක් තියෙනවද කියලා ඔයාටම බලා ගන්නත් පුළුවන්. ඉතින් මේ විෂාදයේ වැළඳුණු පුද්ගලයෙකුගේ ලක්ෂණ අතර ප්‍රධාන ලෙසම මුහුණේ දැඩි දුකක් දක්නට පුළුවන්. කඳුළු පිරුණු බව, නළල රැලි ගැසුණු බව වගේ දේවල්. සාමාන්‍ය පුද්ගලයෙකුට සතුටක් ගෙනෙන දෙයකින් උවද මොවුන් සතුටක් දැනෙන්නේ නැහැ. උනන්දුව, උද්‍යෝගයක් නැහැ. ඒ වගේම කායික වෙහෙස පවතිනවා. නිතරම දුක් ස්වභාවයෙන් ඉන්නවා වගේම කිසිම නිකන් අර වෙහෙසකාරී බවක් තමයි මොවුන් පෙන්වන්නේ. ඒක මොවුන් වැඩක නිරත නොවි සිටියත් ඒ වෙහෙස පවතිනවා. ඒ වගේම මොවුන්ගේ මතකය ඊටම දුර්වලයි. ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය දකින්නට නැහැ. Taman මේ ලෝකයට වටිනාකමක් නැති පුද්ගලයෙකු ලෙස මොහුට නිතරම දැනෙන්න ගන්නවා. ඒ වගේම සියදිවි නසා ගැනීමට හිතෙනවා. තමා වරදකාරයෙකු කියලා තමාගේ අතීතය පිළිබඳ වඩාත් පසුතැවිලි වෙනවා. දුක සති දෙකකට වඩා අඛණ්ඩව පවතිනවා. නිින්ද පිළිබඳ ගැටලු වගේම ඒ කියන්නේ අධිකව නිදා ගැනීම, එහෙම නැත්නම් නිින්ද නොයෑම වගේ ගැටලු දකින්නට පුළුවන් වෙනවා. ලිංගික සතුට කියන දේ නැත්තටම නැති වෙනවා. විවේකව සිටින විට පුද්ගලයා හුදකලා වන විට සැහැල්ලුවෙන් ඉන්න විට මේ රෝගය තවත් උත්සන්න වෙන බවක් දකින්නට පුළුවන්. ඒ වගේම ආහාර වලට අධිකව රුචි වීමත්, ආහාර අරුචියත් මේ විෂාදයේ රෝග ලක්ෂණ වෙනවා. ඉතින් මේ විෂාදය කියන මානසික රෝගය වැළඳීම වැඩි කරන අවදානම් සාධක ගණනාවක් දකින්නට පුළුවන්. ඉතින් මේ අවදානම් සාධක අපි හඳුනාගෙන ඉන්න එකත් අපිට මේ විෂාදය හැදෙන්න කලින් වළක්වා ගන්නට පුළුවන් දෙයක්. ඒ නිසා විශේෂයෙන්ම මේ විෂාදය හැදෙන්න පුළුවන් අවදානම් සාධක අතරට මේ කාන්තාවක් වීම, ඒ කියන්නේ මේ කාන්තාවන්ට මේ විෂාදය හැදීම ඉඩකඩ වැඩි. ඒකෙන් කියන්නේ පිරිමින්ට හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. නමුත් කාන්තාවක් වීමම මේට හේතුවක් විදියට දකින්නට පුළුවන්. ඒ වගේම වයස්ගත වීම වගේම තාරුණ්‍යත් මේකට සාධකයක් වෙනවා. ඒ වගේම විවාහ ගැටලු, උදාහරණයකට ඩිවෝස් වීම, ඒ වගේ වැන්දඹු වීම, ඒ වගේ දේවල් මේ ගන්න පුළුවන්. ඒ වගේම ජානමය ප්‍රශ්න, උදාහරණයකට දැන් තාත්තගෙන් දරුවන්ට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම බිඳුණු පවුල්, දෙමාපියන් වෙන්විලා ඉන්න එක, ඒ වගේම ආර්ථික ප්‍රශ්න, ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඒ වගේම සමාජයෙන් තියෙන පීඩාව සහ සමාජ සහාය අඩුවීම. ඒ වගේ හේතු සාධක විෂාදය හැදෙන්න පුළුවන් ඉඩකඩ වැඩි කරන සාධක. ඒ වගේම විශේෂයෙන්ම කුඩා කාලයේ ඇතිවන මනෝවිද්‍යාත්මක බලපෑම්. ඒ කියන්නේ අපි කිව්වොත් ගැටලු විදිහට උදාහරණයකට කුඩා කාලයේ ලිංගික අපචාර වලට නැත්නම් ව්‍යසනකාරී අත්දැකීම් වලට, යුද්ධය වගේ දේවල් වලට මුහුණ දුන් අයට මේ විෂාදය හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මම කියපු විෂාද රෝග ලක්ෂණ ඔයාට හරි, ඔයාගේ යාළුවෙක්ට හරි, ඔයා දන්න කෙනෙක්ට හරි තියෙනවා නම් විශේෂයෙන්ම මනෝපදේශකවරයෙක් හරි, එහෙම නැත්නම් මනෝචිකිත්සකවරයෙක් හරි, මනෝවෛද්‍යවරයෙකු හරි ඉක්මනින්ම මුණ ගැහිලා ප්‍රතිකාර ලබා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ඒ වගේම ડિප්‍රෙෂන් හැදෙන සම්භාවිතාව වැඩි සාධක තියෙනවා නම් ඒ දේවල් කළමනාකරණය කරගෙන මේ විෂාදයට ගොදුරු නොවි කටයුතු කරන ලෙසටත් ආදරෙන් ඔයාලට මතක් කරනවා. වීඩියෝ එක වටිනවා නම් ලයික් කරලා තමන්ගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඉදිරියට මානසික රෝග ගැන වීඩියෝ ගේනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා මතක් කරන ගමන්ම එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම මානසික සුවය සහිත සුබ දවසක් වේවා.